AI ටෙක්නොලොජි එක ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටෙක්නොලොජි එක නිසා ඔන්න ග්‍රැෆික් ඩිසයිනර්ස්ලාගේ ප්‍රොෆෙෂන් එකට ලොකු බාධාවක් එල්ලවෙන්නයි යන්නේ. මේ වගේ භීතියක් සමහරක් YouTubers ලා මම දැක්කා මේ ළඟදී ඒගොල්ලන් ඒ වගේ භීතියක් ඇති කරනවා. රයිට්. ප්‍රථමයෙන්ම මම කියන්න කැමති එහෙම දෙයක් නැහැ. දෙවෙනි කාරණේ තමයි ඔබ මේ දකින්නේ AI ටෙක්නොලොජි එකේ රිවොලියුෂන් එකක් මිසක් මේක අලුත් දෙයක් නෙමෙයි මේක ලෝකෙට. රයිට්. ඔබ මේ දකින්නේ AI ටෙක්නොලොජි එකේ අප්ග්‍රේඩඩ් වර්ෂන් එකක් මිසක් මේක අදහි ආපු දෙයක් නෙමෙයි. එහෙනම් AI ටෙක්නොලොජි කියන එක කම්පියුටර් ජෙනරේෂන් එක මේ ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න දවසේ ඉඳන්ම තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක මේ සොෆ්ට්වෙයාර්ස් වලට ඉන්ටග්‍රේට් කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් එදා තිබ්බ වර්ඩ් ප්‍රොසෙසර් එක නෙමෙයි අද ඔයගලන්ට දකින්න හම්බ වෙන්නේ. එදා තිබ්බ වර්ඩ් ප්‍රොසෙසර් එකේ අපිට ඉතාමත් ලිමිටඩ් ටාස්ක් ප්‍රමාණයක් තමයි කරගන්න පුළුවන්කමක් තිබ්බේ. නමුත් අද තියෙන වර්ඩ් ප්‍රොසෙසර් සොෆ්ට්වෙයාර් එක ගත්තොත් ගොඩක් දේවල් ඊසි වෙලා තියෙනවා. රයිට්. ඒකට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගොඩක් ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. හරිද? කමාන්ඩ්මන්ට්ස් අපි හරියටම දුන්නාම එයා ගානට වැඩේ කරලා දෙනවා. මේ වගේ තමයි ග්‍රැෆික් සොෆ්ට්වෙයාර්ස් ගත්තත් Adobe Illustrator වෙන්න පුළුවන්, Photoshop වෙන්න පුළුවන්, InDesign වෙන්න පුළුවන්, Dimension වෙන්න ඕනම සොෆ්ට්වෙයාර් එකක් ගත්තොත් මේගොල්ලන් මොකද්ද කරන්නේ? Adobe කියන සමාගම ගත්තොත් මොකද්ද කරන්නේ? මේගොල්ලන් ඇත්තටම කරන දේ තමයි industrial tools provide කරන එක. right? මේගොල්ලන්ගේ tools තමයි ගොඩක් වෙලාවට industry wise පාවිච්චි කරන්නේ ඕනෑම කම්පැනියක්. එතකොට ඩිසයිනර් කෙනෙක් වශයෙන් අප්ග්‍රේඩඩ් සොෆ්ට්වෙයාර් එක මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අප්ග්‍රේඩ් වෙලා තියෙන මේ අප්ග්‍රේඩඩ් සොෆ්ට්වෙයාර් එක ඉගෙන ගත්තේ නැත්නම් තමයි ඔන්න ඩිසයිනර් කෙනෙක් වශයෙන් ඔයාලට ඉන්ඩස්ට්‍රි එකේ සර්වයිව් වෙන්න බැරි වෙන්නේ. එහෙම නැතුව මේ වෙන වෙන සොෆ්ට්වෙයාර් ආවා කියලා වෙන වෙන දේවල් ආවා කියලා මේම ඩිසයිනර් කෙනෙක්ගේ ප්‍රොෆෙෂන් එකට කිසිදු අහිතකර බලපෑමක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙන්නේ වාසියක් නිසා. අනිත් එක මේ සමහර අය කියනවා මේ freepik.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මේක ඇඩ්වාන්ස් ටූල්ස් තියෙනවා. දැන් Photoshop නම් Photoshop වල කාලේ නැති වෙලා යන්නේ. freepik එකේ අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් easily remove කරන්න පුළුවන්. Photoshop වල වගේ වටයක් යන්න අවශ්‍යතාවයක් නැහැ. මෙන්න මේ වගේ කතන්දර ගොඩාක් කියලා මේක ඩයිවර්ට් කරන්න උත්සාහ කිරීමක් කරනවා. මතක තියාගන්න Photoshop, Illustrator, InDesign මෙන්න මේ වගේ දේවල් තමයි තාමත් ඉන්ඩස්ට්‍රියල් ටූල්ස් විදිහට පාවිච්චි කරන්නේ. ඔය freepik.com වෙන්න පුළුවන්, Canva වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් අලුතින් ඉන්ඩස්ට්‍රියට එන සොෆ්ට්වෙයාර්ස් වෙන්න පුළුවන්. නමුත් ඒවා සප්ලිමන්ටරි. ඒ කියන්නේ සප්ලිමන්ටරි සොෆ්ට්වෙයාර්ස් විදිහට, ඒ කියන්නේ හෙල්ප් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර්ස් විදිහට පාවිච්චි කරනවා මිසක් සම්පූර්ණයෙන්ම ඒක ඩිසයින් එකක් කරන්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක ඩිසයින් එකක්. ඔය Adobe කියන සොෆ්ට්වෙයාර්ස් යූස් කරලා ඩිසයින් එකක් කිරීම සඳහා ඒ සොෆ්ට්වෙයාර්ස් වලින් අපි අමතර සපෝට් එකක් ගන්න එක තමයි කරන්නේ. එතකොට ඒ සොෆ්ට්වෙයාර්ස් වල තියෙන AI ටෙක්නොලොජිස් උත් අපි ඉගෙන ගත යුතුයි. Adobe සොෆ්ට්වෙයාර්ස් වලින් අලුතින්ම ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන AI ටෙක්නොලොජිස් උත් ඩිසයිනර් කෙනෙක් වශයෙන් ඔයගොල්ලන් ඉගෙන ගත යුතුයි. right. මම ඉන්න ඔප්පු කරලා පෙන්නන්න මේ වගේ දෙයක්. right. ඔන්න freepik.com කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. මෙන්න ඒ freepik.com වෙබ්සයිට් එක කරා අපිට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න පුළුවන්. හරිම පාසුයි ඇත්තටම. හරිද? නමුත් අපිට අවශ්‍ය දේ එයා 100% එයා ෆුල්ෆිල් කරන්නේ නැහැ. right. දැන් ඔයගොල්ලන්ට මගේ තිරේ දිස් වෙනවා ඇති මෙන්න මේ ඉමේජ් එක. right. මට මෙන්න මේ ඉමේජ් එක යූස් කරන්න ඕනේ. මගේ ක්ලයන්ට් හිතන්නකෝ මගේ ක්ලයන්ට් කෙනෙක් එයා ඉල්ලනවා එයාට පෝස්ට් ඩිසයින් එකක් කරන්න ඕනේ Facebook එකේ මාකටිං එකක් කරන්න. right. එයා නර්සරි එකක් පටන් ගන්න යන්න කියලා හිතමුකෝ. okay. එතකොට එයා පෝස්ට් ඩිසයින් එකක් කරලා ඉල්ලනවා. ඉතින් මම මේ ඉමේජ් එක යූස් කරන්න යනවා. එතකොට මට මේක ඇත්තටම ඉමේජ් එකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න ඕනේ. නමුත් මේ ඉස්සරහින් තියෙන මේ බිල්ඩින් බොක්ස් ඉමේජස් ටිකයි මේ ළමයි දෙන්නගේ ඉමේජස් ටිකයි හරියට පැහැදිලිව තියෙන්න ඕනේ. right. එතකොට ඔන්න freepik.com කියන මේ වෙබ්සයිට් එක හරහා තමයි මම මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ දැන් AI tool එකකුත් ඒගොල්ලන් ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිනවා. බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරන්න, බෑග්ග්‍රවුන්ඩ් එක රිප්ලේස් කරන්න, right. එතකොට ඔබ්ජෙක්ට් එකක් රිමූව් කරන්න මෙන්න මේ වගේ ටූල්ස් කීපයක් ඒගොල්ලන් ලබා දීලා තියෙනවා බීටා වර්ෂන් එක ඇතුලේ. මෙන්න මේ වගේ කතන්දර ගොඩාක් තියෙනවා. right. anyway මට ඕනේ ඇත්තට මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරන්නනේ. ඉතින් මම try කරලා බලන්නම්. ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් බෑග්ග්‍රවුන්ඩ් කියන ඔප්ෂන් එක දෙනවා. දැක්කද? so මගේ අවශ්‍යතාවය එයා 100% fulfill කරේ නැහැ. මට ඇත්තටම මේ බිල්ඩින් බොක්ස් මේ ඔයගලන්ට ෆ්‍රන්ට් ස්ක්‍රීන් එකේ පේන මේ ළමයි දෙන්නගේ ඉස්සරහා තියෙන මේ බිල්ඩින් බොක්ස් වල දැන් කැලි බැලි අඩු වෙලා තියෙනවා. බෑග්ග්‍රවුන්ඩ් එක නම් අනේ රිමූව් කරා. නමුත් ඔයගොල්ලන් මේ hair එක චුට්ටක් බැලුවා නම් මේ ළමයාගේ මේ hair එක හරිය මේ ස්මූත්නස් පාර්ට් එක හරිය චුට්ටක් බැලුවා නම් එතනත් හරියට එයා රිමූව් කරලා දුන්නේ නැහැ. ඉතින් 100% මේ AI ටෙක්නොලොජි එක ඇත්තටම අපිට උදව් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය සමහරක් ඉමේජස් වලට එයා ඒක හරියටම සපෝට් කරන්නේ නැහැ. මෙවැනි අවස්ථාවකදී yes of course ඩිසයිනර් කෙනෙක් වශයෙන් ඔයා මේ freepik කියන මේ සප්ලිමන්ටරි ටූල් එක පාවිච්චි කරලා ඔයාට ඩිසයින් එකට අවශ්‍ය කරන ඉමේජස් ඩවුන්ලෝඩ් කරලා සමහරක් ඉමේජස් ඉමීඩියට්ලි ඔයාට බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා යූස් කරන්න පුළුවන්. නමුත් මේක ඇවිල්ලා කොම්ප්ලිකේටඩ් ඉමේජ් එකක්. ඩීටේල් එක වැඩි ඉමේජ් එකක්. right. මේවැනි ඉමේජ් එකක් ඔයාට රිමූව් කරන්න නම් ඇත්තටම Photoshop කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න වෙනවා. right. ඔන්න දැන් මම Photoshop එකට යන්න. Photoshop එකේ right ඔන්න බලන්න. ඔය තියෙන ඉමේජ් එක. හරිද? මම ඩවුන්ලෝඩ් කරලා Photoshop එකේ ඕපන් කරගත්තා. ඊට පස්සේ Photoshop එකේ තියෙන AI ටෙක්නොලොජි එකක් selection tool එකට ගිහිල්ලා select subject කියලා දුන්නා. මේ තියෙන subject කියන එක දුන්නා ගමන් මොකක්ද වෙන්නේ? යා මෙන්න මේ විදිහට ටක් ගාලා selection board එකක් යා
draw කරගන්න. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ කොහේ හරි අඩුපාඩු තියෙනවා නම් මෙතන කිසිම අඩුපාඩුවක් ඇති වෙලා නැහැ. කොහේ හරි අඩුපාඩුවක් ඇති වෙලා තියෙනවා නම් අපිට පුළුවන් තව මෙතන තියෙන tools use කරලා ඒ අඩුපාඩු ටික පොඩි touch up එකක් කරලා ඉවර වෙලා මෙතන තව option එකක් තියෙනවා. මම කියවනේ මෙන්න මේ බලන්න මේ feathers. මම මේක zoom කරන්න. zoom කරා මෙන්න මේ ළමයාගේ මේ hair එකේ මෙන්න මේ smoothness part එක අපිට මේකත් image එකට හරියට ගන්න ඕනේ. මෙන්න මේකත් හරියටම image එකට ගන්න ඕනේ. right? එතකොට තමයි reality එකක් තියෙන්නේ. right? realistic look එකක් අපිට මේ design එකට ගන්න පුළුවන් වෙන්නේ. right? එතකොට ඒක අපිට හදන්න පුළුවන් ඇත්තටම මේ Photoshop එකෙන් මිසක් මෙන්න මේ free pick එකෙන් ඒ වැඩේ කරන්නේ නැහැ. right? ඔන්න බලන්න. දැන් මම යනවා Photoshop එකේ select කියන option එකට ගිහිල්ලා select and mask කියන option එක ලබා දීමක් කරනවා. දීලා ඉවර වෙලා මෙතනදී සෑහෙන tools and techniques ගොඩාක් තියෙනවා. right? මම මේ ඔක්කොම පාවිච්චි කරන්න යන්නේ පොඩි කටි ක්‍රමයක් මම ඔයගලන්ට මේ කියලා දෙන්න යන්නේ. ඔන්න බලන්න. මෙතනින් තියෙනවා on black කියලා option එකක් මම මේක තෝරනවා. ඊට පස්සේ මෙතන තියෙනවා for example refine edge brush tool කියලා option එකක් තියෙනවා. tool එකක් තියෙනවා. මෙන්න මේ tool එක චුට්ටක් අපිට support එකක් දෙනවා. මේ smooth area අපිට හරියට selection එක කරගන්න. right? ඉතින් මම මොකද කරන්නේ? ඒ area එක උඩ මම චුට්ටක් paint කරනවා මෙන්න මේ විදිහට. okay. ඔන්න paint කරගත්තා. මට අවශ්‍ය තැන් ටික බලන්න. right. දැන් බලමු. දැන් මම චුට්ටක් මෙන්න මේ panel එකේ පල්ලයට ගිහිල්ලා මෙතන output setting කියන එක යටතේ output එක වලේ mask කියන option එක දීලා ඕක එකක් ලබා දෙන්න. දුන්නාම දැන් ඔයගලන්ට පේනවා දැක්කද මේ smoothness areas ටික හරියටම එයා crop කරලා අරන් තියෙනවා. මේ hair part එක ඔයාලට පේනවා ඇති. right? ඒකත් හරියටම crop කරලා අරන් තියෙනවා. දැන් මේ building box set එක හරියට මට අවශ්‍ය වෙන විදිහට එයා හරියට මට ඒක generate කරලා දීලා තියෙනවා. නමුත් මෙතනදී ඒක එයා හරියට කරේ නැහැ. එහෙනම් designer කෙනෙක් වශයෙන් ඔබ මේ දෙකම පාවිච්චි කරන්න පුරුදු වෙලා තියෙන්න ඕන. දැක්කද? එතකොට designer කෙනෙක් වශයෙන් ඔයා මේ current industry එකේ survive වෙන්න නම් මේ හැම tools and technique එකක්ම ඔයගොල්ලන් ඉගෙන ගන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඉන්න designer කෙනෙක් updated නැති designer කෙනෙක්ට තමයි අර කතන්දරේ හරියන්නේ. designer කෙනෙක්ට ඒ job එක නැති වෙලා යනවා. එතකොට designer කෙනෙක් වෙන්න අවශ්‍ය නම් මේ updated version එකත් එක්ක තියෙන software skills ඉගෙන ගන්නම ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට ඒක build කරගන්න ඇත්තටම හැකියාවක් ලැබෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේ industry එකේ දිගටම survive වෙන්න පුළුවන්. මගදී drop වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා designer කෙනෙක්ගේ ඒ skill එක ඒ බුද්ධිය නැතුව කිසිම artificial intelligence කෙනෙක්ගේ බුද්ධිය විතරක් තියලා අපේ client දෙන්න පුළුවන් output එක අපිට 100% මෙතනින් ගන්න බෑ කියන එක මතක තියාගන්න. ඒ නිසා ඔයගොල්ලන් මේ දේ හරියටම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම් හරිම තැන BGC campus එක. British Graduate Campus එකට සම්බන්ධ වෙන්න අපි ඔයගොල්ලන්ට තක්කෙටම හරියටම මේ software ටික skills ටික build කරගන්න අවශ්‍ය කරන ඒ කියන්නේ AI technology එකත් එක්ක ගමන් කරන්න අවශ්‍ය කරන ඒ skill එක අපි හරියටම build කරලා දෙනවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් කිසිම බයක් නැතුව මේ industry එකේ survive වෙන්න, ඒකේ upgrade වෙලා ඔයගොල්ලන්ගේ skill set එක develop කරගෙන ඒ පැත්තෙන් ඔයගොල්ලන්ට ගමන් කිරීමක් කරන්න. මොකද live එකක් නැතුව මොන software එකකටවත් වැඩ කරන්න බෑ කියන එක මතක තියාගන්න. ඒ නිසා සම්බන්ධ වෙන අපේ ආයතනත් එක්ක හරියටම මේ දැනුම ලබා ගන්න.